Hi guys, welcome back to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලා හැමෝම සනීපෙන් ඉන්නවා ඇති කියලා හිතනවා. මේ vlog එකේ දවස් 3ක විතර වීඩියෝස් ක්ලිප්ස් මම එකතු කරගෙන තමයි හදලා තියෙන්නේ. අන්තිම නෝම්බි දවසේ ඉෆ්තාර් එකක් ලෑස්ති කරා. ඉතින් ඒකට ලෑස්ති වුණ විදිය ඒ වගේම අන්තිම නෝම්බි එක දවසේ ඊද් එකට ලෑස්ති කරගත්ත කෑම ටිකත් ඒ වගේම ඊද් එක දවස අපි ගත කරපු වීඩියෝ ක්ලිප්ස් නම් ටිකක් තමයි තියෙන්නේ. ඉතින් ඒ ටිකත් එකතු කරගෙන තමයි මේ වීඩියෝ එක හදලා තියෙන්නේ. මුලින්ම මම මේ ලෑස්ති කරගන්නේ ඉෆ්තාර් එකට ලොකු ඉෆ්තාර් එකක් කරා අපි අපේ ෆැමිලි එකේ කට්ටිය එකතු වෙලා. ඒ වෙනුවෙන් පරිප්පු වඩේ වගේම රෝල්ස් හැදුවා. ඉතින් ඒ වගේ සෝටිස් ටිකක් හැදුවා. ඒ ටික ලෑස්ති කරගත්තේ කොහොමද කියලා තමයි මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. රෝල්ස් එක හදාගන්න අවශ්‍ය කරන අල ටිකක් තැම්බෙන්න දාලා ඊට පස්සේ මම පරිප්පු වඩේක පරිප්පු ටික පෙඟෙන්න දාලා තිබ්බ නිසා ඒ ටික හොඳට අඹරලා අරගෙන මේ විදිහට ඒකට අවශ්‍ය දේවල් ටික දාලා ලෑස්ති කරලා තියාගත්තා. වඩේ ටික අනාගන්න වැඩේ ඉවර කරගෙන ඊට පස්සේ මම රෝල්ස් ටික තමයි හදාගන්න ලෑස්ති කරේ. එදා නම් මම රෝල්ස් 80ක් විතර හදාගත්තා. ඉතින් මට වීඩියෝ කරගන්නත් ගොඩාක් අමාරුවෙන් තමයි වීඩියෝ කරගත්තේ. මේ විදියට ඔක්කොම ටික හදලා තියාගෙන ඊට පස්සේ මම බිස්කට් කුඩු එකට තවරලා අරගත්තා. මේ විදියට මේ ටිකත් ලෑස්ති කරලා ඉවර වෙනකොට 3:00 විතර වුණා. උදව්වට නම් අපේ නැන්දම්මා ඒ වගේම නෑනත් ඇවිල්ලා හිටියා. ඉතින් ඒත් එක්කම අපේ ලොකු දුවත් එකතු වෙලා තමයි මේ වැඩ ටික ඔක්කොම කරේ. මේ විදියට ඔක්කොම ටික ඉවර කරගෙන ඊට පස්සේ මම බීම එකට එදා දවසේ හදාගත්තේ ෆලූඩා එකක්. රෝල්ස් එකේ වැඩ ටිකත් ඒ විදියට ඉවර කරගෙන ඊට පස්සේ මම බිතර පැටිස් ටිකක් තමයි හදාගත්තේ. කොහොමත් සෝටිස් අයිටම්ස් 4ක් හරි තියන්න ඕන කියලා තමයි අපි ප්ලෑන් කරගත්තේ. ඒ වගේම සෝටිස් අයිටම්ස් 4ක් තියාගත්තා. මං 3ක් හැදුවා නෑන ටෝස්ටර්ස් දාලා ගත්තා. ඒ විදියට තමයි අපි එදා දවසේ ඉෆ්තාර් එකට ඔක්කොම ටික ලෑස්ති කරගත්තේ. ඉෆ්තාර් රෙසිපිස් ටික මේ විදියට හදාගන්නකොට සහර් එක වෙලාවටත් ඕඩර්ස් ටිකක් දෙන නිසා ඉතින් ඒකට අවශ්‍ය කරන දේවල් ටිකත් මට ලෑස්ති කරලා දුන්නා. ඉතින් උදව්වට අපේ හස්බන්ඩ්ගේ අක්කා කෙනෙක් ඇවිල්ලා හිටියා. එයාත් මට ගොඩාක් හෙල්ප් කරා. උදේම එයා ඇවිල්ලා හිටියා. ඇවිල්ලා තමයි මට ලොකු සපෝට් එකක් දුන්නා. ඉතින් මේ විදියට ඉෆ්තාර් එකේ වැඩ ටික කරගෙන යන ගමන්ම සහර එක වෙලාවට අවශ්‍ය දේවල් ටික ඔක්කොම වගේ මට ලෑස්ති කරලා දුන්නා. ඉතින් ලොකු හෙල්ප් එකක් තමයි එයා මට කරේ. මේ විදියට සෝටිස් ටිකත් හදලා ඉවර කරගෙන අපි ෆ්‍රයි කරන්න පටන් ගන්නකොට කොහමත් 4 විතර වුණා. ඊට පස්සේ අපි ඉෆ්තාර් එක වෙලාවට හරියටම 6 විතර වෙනකොට ඔක්කොම වගේ ලෑස්ති කරගත්තා. ඉතින් මේ විදියට තමයි අපේ ඉෆ්තාර් එකට අවශ්‍ය දේවල් ටික අපි ලෑස්ති කරගත්තේ. හරියටම අදාන් එක කියන වෙලාවට තමයි අපි ෆලූඩා ටික කප්ස් වලට දාගත්තේ. ඒ වගේම කැඳ ටික, පල්ලි කංජි ටික ඔක්කොම වගේ අපි ඇරේන්ජ් කරගත්තා. මේ විදියට තමයි අපි ඇරේන්ජ් කරගත්තේ. අවසානෙටම තමයි අපි ෆලූඩා මික්ස් එක දාලා අරගත්තේ. ඉතින් එදා ඉෆ්තාර් එක දවස නම් මාෂාල්ලා කියලා හොඳටම කරන්න පුළුවන් වුණා අපිට.
ඊළඟ දවසේ උදෙන්ම මම ඉඳගත්තේ මැෂින් එකේ අවුරුද්දට අඳින්න ඕන ඇඳුම් ටික මහ ගන්න ඕන නිසා. ඉතින් මුලින්ම මම මගේ කෆ්ටාන් එක තමයි මහලා අරගත්තේ. ඊට පස්සේ ලොකු දුවට අවශ්‍ය টොප්ස් ටිකක් තිබ්බා. ඒ ටිකත් මහලා ඒ වගේම චූටි දුවටත් টොප්ස් දෙකක් විතර මහලා අරගත්තා. ඒත් එක්ක මට ෆ්‍රොක්ස් දෙකක් විතර මහලා අරගත්තා. ඉතින් මේ ටික ඔක්කොම මහලා ඉවර වෙනකොට හවස් වුණා. ඉතින් කුලියට දීලා මහ ගන්නවට වඩා මේ විදියට මට මංම මහලා අඳිනකොට තමයි දැන් නම් හරිම කම්ෆර්ටබල්. මොකද කුලියට දුන්නම සමහර වෙලාවට එහෙන් මෙහෙන් එල්ලෙනවා. ඒ වගේ මට ඒක සෙට් වෙන්නේ නැහැ. ඒක නිසා මේ විදියට මහලා අරගන්නවා. YouTube එකෙන් සර්ච් කරලා බලලම තමයි මම මේ විදියට මහන්න ඉගෙන ගත්තේ. ඉතින් ලොකු කෝස් මොකුත් කරන්නේ නැතිව මේ විදියට ටිකෙන් ටික මගේ ඇඳුම් මහලම තමයි මම මේ විදියට මාෂාල්ලා කියලා දැන් බබාලගේ ඒවා ඒ වගේම මගේ ඒවා සමහර වෙලාවට අපේ ගෙදර කට්ටියගේ ඇඳුම් උනත් මහලා අරගන්නේ. එදා රෑ වෙලා මම උඹලකඩ සම්බල් එකත් මේ විදියට ලෑස්ති කරගත්තා. මොකද ඊළඟ දවසේ ඊද් එක කියලා අපිට ආරංචි වුණ නිසා ඉතින් මේ විදියට උඹලකඩ සම්බල් එකත් ඒ වගේම මැලේ අච්චාරුවත් හදාගත්තම ඊද් එක දවසට අපිට ගොඩක් ලොකු වැඩ නැති නිසා මේ ඒ ටික හදාගත්තම ලේසි. ඒක නිසා ඉතින් ඒත් එක්කම මම මේ විදියට මේ ටික හදාගන්න ගමම්ම වටලප්පන් එකට අවශ්‍ය කරන දේවල් ටිකත් ලෑස්ති කරගෙන ඒකත් හදාගත්තා. ඉතින් ඒ තුනම කරගත්තු නිසා මට ඊද් එක දවසේ ගොඩාක්ම ලේසි වුණා. හොඳට වෙලාව තිබ්බා. ඉතින් නැන්දලයි ගෙදර ගියා. ඒ වගේම හස්බන්ඩ්ගේ අක්කලයි ගෙදර එහෙම මට යන්න වෙලාව තිබුණා මාෂාල්ලා කියලා. ඉතින් වෙලාව මැනේජ් කරගෙන මේ විදියට කලින්ම හදාගත්තු නිසා ගොඩක් ලේසි වුණා එදා දවස නම්. මැලේ අච්චාරුවට මේ විදියට අවශ්‍ය දේවල් ටික ඔක්කොම ලෑස්ති කරගෙන ඊට පස්සේ මම මැලේ අච්චාරුවත් හදාගත්තා. මම මේ විදියට කුස්සියේ තියෙන වැඩ ටික ඉවර කරගන්නකල් ලොකු දුව එයාට පුළුවන් විදියට පොඩි ඩෙකරේෂන් එකක් කරගන්න ඕන කියලා කිව්ව නිසා ඒ වැඩ ටික කරගෙන හිටියා. වටලප්පන් එක හදාගන්න මුලින්ම පෑන් එකක් ලිපේ තියලා ඒකට සීනි ටිකක් එකතු කරගෙන කැරමල් එක තමයි හදාගන්න ලෑස්ති කරගත්තේ. මොකද මේ කැරමල් එකෙන් තමයි වටලප්පන් එකේ ලස්සන කලර් එකක් එන්නේ. ඒක නිසා ඉතින් මේක ලස්සන ඩාර්ක් බ්‍රවුන් කලර් එකකට හදාගත්තම අපිට වටලප්පන් එක හදාගන්න පුළුවන් ලස්සනට. ඒ කැරමල් එක හදාගෙන ඉවරුණාට පස්සේ මම ඒකටම හකුරු ටික මේ විදියට කෑලි වලට කඩාගෙන එකතු කරගන්නවා. ඉතින් මේ විදියට එකතු කරගෙන ඒ ටික හොඳට දිය වෙනකන් හැඳි ගා ගන්නවා. මේ විදියට හකුරු ටික දිය වෙනකන් හොඳට හැඳි ගා ගන්න ගමම්ම ඒකට කුරුඳු පොතු කෑලි 4-5ක් විතර චුටියට කඩාගෙන එකතු කරගෙන ඒ වගේම එනසල් හැට 10ක් විතර තලාගෙන ඒ ටිකත් එකතු කරගන්නවා. ඉතින් මේ හකුරු නම් හොඳ පිරිසිදුවට හදාගත්ත හකුරු නිසා ඒකේ පෙරා ගන්න නම් කිසිම දෙයක් නැහැ. හොඳටම තියෙනවා. ඒක නිසා මේ විදිහට එකතු කරගෙන මේ පැණි එකත් හදාගත්තට පස්සේ මේ ටික හොඳට නිමෙන්න තියාගත්තට පස්සේ තමයි අපි බිත්තර මිශ්‍රණයට එකතු කරගන්නේ.
එදා දවසේ මම බිත්තර 25කට තමයි මේ විදියට වටලප්පන් ටික හදාගත්තේ. මුලින්ම බිත්තර 6ක් එකතු කරගෙන පොල් කිරි ටිකක් එකතු කරගෙන හොඳට බීට් කරලා අරගත්තා. ඒ කියන්නේ මම මික්සර් එකේ තමයි මේ විදියට මික්ස් කරලා අරගන්නේ. ගොඩාක් බ්ලෙන්ඩ් කරගන්නත් හොඳ නැහැ. නිකම් බුබුලු ගතියක් එනවා ඒක නිසා. ඉතින් ගානකට දෙපාරකට මේ විදියට බීට් කරලා අරගෙන හොඳට අතින් තමයි මේ විදියට බීට් කරගන්න ඕනේ. එතකොට ලස්සනට වටලප්පන් එක හදලා අරගන්න පුළුවන්. බිත්තර පොල් කිරි දෙකම හොඳට බ්ලෙන්ඩර් කප් එකේ බ්ලෙන්ඩ් කරලා අරගත්තට පස්සේ මේ විදියට භාජනයකට එකතු කරගෙන අපි හදාගත්තු පැණියේ මිශ්‍රණයත් මේ විදියට එකතු කරගෙන අතින් හොඳට බීට් කරගෙන අරගන්නවා. හොඳට මික්ස් කරගෙන පෙරාගෙන ඊට පස්සේ මේ විදියට බෝල් එකකට එකතු කරගෙන වටලප්පන් එක මේ විදියට තමයි තඹලා අරගත්තේ. උඩින් මම කජුත් දාගත්තා. ඉතින් ගොඩාක් ලස්සනට වටලප්පන් එක මේ විදියට තමයි හදලා අරගත්තේ. ඔක්කොම වැඩ ටික ඉවර වෙලා එකහමාරට විතර පාන්දර එතකොට තමයි මම මේ විදියට මෙහෙන්දි ටික දාගත්තේ ලොකු දුවට කියලාම ලොකු දුවට කියලා මේ විදියට ලස්සන ඩිසයින් එකක් දාගත්තා. එදා නම් වෙනදට මේ විදියට මම මෙහෙන්දි දාගන්නේ නැහැ. එදා ලොකු දුවගේ බල කිරීම මත මේ විදියට මම මෙහෙන්දි ටිකක් දාලා ඉවර කරා. ඉතින් අත් දෙකටම එකම ඩිසයින් එකෙන් තමයි දාලා අරගත්තේ. ඊද් එකට අනිවාර්යයෙන්ම ස්වීට්ස් ගෙනල්ලා පුරුදු කරලා තියෙන නිසා ඉතින් එදා ඊද් ස්වීට්ස් එක විදියට මම බස්බූසා ටිකක් හදාගත්තා. ඒක ගොඩාක් රස කෑමක්. ඉතින් මං ඒකේ රෙසිපි එක වෙනම ෂෙයා කරගන්නම්. මේ විදියට ඒ ටිකත් හදාගෙන තමයි තියාගත්තේ. ඒක රුලන් වලින් හදාගන්න නිසා ඇඟටත් ගොඩාක් හොඳයි. ඇත්තටම ගොඩාක් රසට තිබ්බ බටර් කේක් රසක් තමයි ඒකේ ආවේ. මේ විදියට හදාගෙන ඒ වැඩෙත් ඉවර කරගත්තා. ඊද් එක දවසට මේ විදියට තමයි අපේ ගෙදර අපි ලෑස්ති වුණේ. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකත් හැමදාම වගේ ඔයාලට ගොඩාක් ඉන්ට්‍රස්ටිං වෙන්න ඇති කියලා. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකක් එක්ක ආයෙත් ඔයාලව හමු වෙන්නම්. එතකන් ගිහින් එන්නම්.